වලින් පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම අපි කලින් වීඩියෝ එකේ අන්තිමට දුන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලු අනිවාර්යයෙන්ම උත්සාහ කරලා හෝ තිබිය යුතුයි. ඉතින් දැන් මම සූදානම් වෙන්නේ මේ ගැටලු ටික සාකච්ඡා කරන්න. මම හිතනවා ඔයාලා මේ වෙද්දි මේ ගැටලු ටික විසඳලා උත්තර ලබාගෙන ඇති කියලා. හරි අපි බලමු පළවෙනි ගාන. පළවෙනි ගාන විදිහට මම දීලා තියෙනවා ඔයාලට 2013 සාමාන්‍ය පෙළ විභාගයේ ගාන. ඒකේ තියෙනවා x ධන 1 සමානයි 8යි කියලා. එහෙනම් අපි මේක විසඳන්න නම් x තනි කරන්න ඕනි. එතකොට x තනි කරාම මෙතන මේ ධන 1 සමාන ලකුණෙන් අනිත් පැත්තට අපිට අරන් යන්න වෙනවා. එතකොට 8 ධන 1 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියාම ඍණ 1ක් වෙනවා. එතකොට x සමානයි 8 ඍණ 1 7යි කියලා අපිට උත්තරේ එනවා. ඊළඟට දෙනවා මම ඔයාලට 2010 සාමාන්‍ය පෙළ විභාගයේ ගාන. එතකොට මේකේ තියෙන්නේ x ඍණ 3 සමානයි 5යි කියලා. x ඍණ 3 සමානයි 5යි කියලා. එතකොට x තනි කරන්න නම් මේ ඍණ 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට x තනි වෙනවා 5 ඍණ 3 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම ධන 3ක් වෙනවා. එතකොට x සමානයි 5 ධන 3 8යි කියලා අපිට උත්තරේ එනවා. x සමානයි 8යි කියලා අපිට උත්තරේ එනවා. ඊළඟට අපි දෙනවා ඔයාලට 2011 සාමාන්‍ය පෙළ විභාගයේ ගාන. ඒකේ තියෙනවා y ඍණ 5 සමානයි 0යි කියලා. එතකොට විසඳන්න ගියොම y තනි කරන්න ඕනි. මෙතන මේ ඍණ 5 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියාම ධන 5ක් බවට පත් වෙනවා. එතකොට අපිට y සමානයි 5යි කියලා උත්තරේ එනවා. y සමානයි 5යි කියලා උත්තරේ එනවා. හරි. දැන් අපි ඊළඟට එනවා 2009 සාමාන්‍ය පෙළ විභාගයේ ගානට අපිට දීලා තියෙනවා x බෙදීම 2 සමානයි 3යි කියලා. එහෙනම් අපි x තනි කරන්න නම් මෙන්න මේ බෙදීම 2 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න ඕනි. එතකොට මෙන්න මේ බෙදීම 2 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනකොට බෙදීම 2 ගුණ කිරීම 2ක් බවට පත් වෙනවා. එහෙනම් 3 ගුණ කිරීම 2 බවට පත් වෙනවා. එතකොට x මෙහි තනි වෙනවා 3 වරක් 2 6යි කියලා අපිට උත්තරේ එනවා. x සමානයි 6යි කියලා උත්තරේ එනවා. ඊළඟ මම යනවා 2008 සාමාන්‍ය පෙළ විභාග ගානට. ඒක දීලා තියෙනවා අපිට 4යි x සමානයි 12යි. 4යි x සමානයි 12යි කියලා. x තනි කරන්න නම් මෙන්න මේ ගුණ කිරීම 4 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට ගුණ කිරීම 4 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනකොට ඒක බෙදීම 4ක් බවට පත් වෙනවා. එතකොට x සමානයි 12 බෙදීම 4 බවට පත් වෙනවා. 12 බෙදීම 4 බවට පත් වෙනවා. එතකොට x සමානයි 12 4ෙන් බෙදුවම උත්තරේ 3යි කියලා අපිට එනවා. 12 4ෙන් බෙදුවම උත්තරේ 3යි කියලා අපිට එනවා. ඊළඟට අපිට දීලා තියෙනවා 2012 සාමාන්‍ය පෙළ විභාග ගාන. මේකේ තියෙනවා 2x සමානයි 10යි. 2x සමානයි 10යි. මෙතන x තනි කරගන්න නම් මේ ගුණ කිරීම 2 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට ගුණ කිරීම 2 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනකොට බෙදීම 2ක් බවට පත් වෙනවා. එතකොට x සමානයි 10 බෙදීම 2. 10 බෙදීම 2. එතකොට x සමානයි 10 2කින් බෙදුවම 5යි කියලා අපිට උත්තරය එනවා. හරි දැන් අපි යනවා 2014 සාමාන්‍ය පෙළ විභාග ගානට. ඒකේ දීලා තියෙනවා 3යි x සමානයි 12යි කියලා. එහෙනම් x තනි කරන්න නම් ගුණ කිරීම 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට ගුණ කිරීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යද්දී බෙදීම 3ක් බවට පත් වෙනවා. එතකොට x සමානයි 12 බෙදීම 3 උත්තරේ 4යි කියලා අපිට එනවා. x සමානයි 4යි කියලා අපිට උත්තරේ එනවා. ඊළඟට මම යනවා 2015 සාමාන්‍ය පෙළ විභාග ගානට. ඒක දීලා තියෙනවා 5යි x සමානයි 20යි කියලා. එහෙනම් x තනි කරන්න නම් මෙන්න මේ ගුණ කිරීම 5 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට 20 බෙදීම 5ක් බවට පත් වෙනවා. එහෙනම් x සමානයි 20 බෙදීම 5 උත්තරේ එනවා අපිට 4යි කියලා. x සමානයි 4යි කියලා උත්තරේ එනවා. හරි දැන් අපි සරල සමීකරණ
විසඳීම යටතේ තවත් පියවරක් අපි ඉස්සරහට යනවා. එතකොට මම ගන්නවා දැන් 2020 සාමාන්‍ය පෙළ විභාග ගන්න. 2020 සාමාන්‍ය පෙළ විභාග ගන්න. මේකේ විශේෂත්වය තමයි මෙච්චර වෙලා අපි විසඳපු සරල සමීකරණවල එක්සෝ අපි නැත්තම් නොදන්න පදයේ තිබ්බේ ලවයේ. දැන් ඉඳන් මේ නොදන්න පදය හරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක හරියට නිකන් අපි භාග සංඛ්‍යාවක් සුළු කරනවා විදිහට තමයි කරන්න තියෙන්නේ. හරිද? එතකොට මෙතන තියෙනවා 1 යට x ඍණ 1 යට 3x සමානයි 2 බෙදීම 3යි කියලා. හරි. මෙතන හරියට තියෙන නිකන් භාග සංඛ්‍යාවකින් තවත් භාග සංඛ්‍යාවක් අඩු කරලා වගේ. එතකොට අපි දන්නවා භාග සංඛ්‍යාවක් සුළු කරනවා නැත්තම් එකතු කරනවා හරි අඩු කරනවා නම් මෙන්න මේ භාග සංඛ්‍යාවේ හරයන් දෙක සමාන වෙන්න ඕනේ. නැත්නම් අපි කියන පොදු හරයක් අපි ගන්නවා මේක දෙන්න සුළු කරන්න නම්. හරිද? එතකොට මෙතන x සහ 3x ගේ පොදු හරය විදිහට ගන්න ඇත්තටම මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. එතකොට x සහ 3x ගේ කුඩා පොදු ගුණාකාරය කවුද? මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය එන්නේ අපිට 3x කියලා. එහෙනම් මෙතන මේ 1 යට x ගේ x කියන එකනත් අපි 3x කරගන්න ඕනේ. එහෙනම් x 3x කරන්න නම් අපි 3ෙන් වැඩි කරනවා. 3ෙන් වැඩි කරනවා. එහෙනම් හරයට දෙයක් කරා නම් ලවයටත් ඒ දෙයම කරන්න ඕනේ. එහෙනම් එකත් අපිට 3ෙන් වැඩි කරන්න වෙනවා. එයා එහෙමම වැඩි කළා මේ පදයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේකේ හරයේ තිබ්බ 3x ඒ විදිහටම ඉන්නවා. සමානයි 2 බෙදීම 3. ඔන්න අපිට දැන් පොදු හරයක් එනවා 3x කියලා. උඩ 3 වරක් 1 3යි. 3ෙන් අඩු කරනවා 1ක් සමානයි 2 බෙදීම 3යි. එතකොට උඩින් එනවා 3ෙන් 1ක් 2යි. 2 යට 3යි x සමානයි 2 බෙදීම 3යි කියලා එනවා. 2 බෙදීම 3යි කියලා එනවා. මට ඉඩමදි හින්න මම දැන් මෙතනට එනවා. මම දැන් කරනවා පෙන්න මේක හරස් ගුණ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදියට කතිරාකාරයට හරස් ගුණ කරනවා. එතකොට මම කරනවා මේ ලවයේ තියෙන සංඛ්‍යාව වෙනස් කරගන්නේ නැහැ මම. 2 වැඩි කරනවා මෙන්න මේ 3ෙන්. 2 මේ 3 මෙහෙට ගේනවා නැත්නම් මම කියනවා මේ 3 මෙහෙට ගේනවා. ඒතකොට 2 වැඩි කිරීම 3 ඊළඟට සමානයි. මෙතන 2 ඉන්නවා. මේ 3යි x මං සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. මෙන්න මේ විදිහට. හරිද? හරි. දැන් අපිට ඕනි අපි චුට්ටක් සුළු කරගමු. 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි x. හරි. දැන් තියෙන්නේ අපි මෙච්චර විලා විසඳපු සරල ආකාරයේ විසඳුමක්. එතකොට දැන් මම මේකේ x තනි කරගන්න නම් මෙන්න මේ 6 ඉලක්කම සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යන්න වෙනවා. එතකොට 6 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා කියන්නේ බෙදීම 6ක් බවට පත් වෙනවා. එතකොට 6 බෙදීම 6 සමානයි x කියලා එනවා. එතකොට මට 6 6 බෙදුණු උත්තරේ 1යි. 1 සමානයි x නැත්නම් x සමානයි 1 කියලා උත්තරේ එනවා. හරි දැන් අපි යනවා 2021 O level ගානට. මේක දීලා තියෙනවා 1 යට x අඩු කිරීම 3 යට 4යි x සමානයි 3 බෙදීම 8යි. දැන් කලින් ගානේ වගේම මේක සුළු කරන්න නම් මේකටත් අපි පොදු හරයක් ගන්න වෙනවා. එතකොට පොදු හරය විදිහට ගන්නේ x ගේ 4යි x ගේ කුඩා පොදු ගුණාකාරය. එතකොට x ගේ 4යි x ගේ කුඩා පොදු ගුණාකාරය තමයි 4යි x කියන්නේ. එහෙනම් මේ x 4යි x වෙන්න නම් අපිට 4ෙන් වැඩි කරන්න වෙනවා. x 4ෙන් වැඩි කරන්න වෙනවා. x 4ෙන් වැඩි කරනවා නම් එයාගේ ලවයත් අපිට 4ෙන් වැඩි කරන්න වෙනවා. අඩු කිරීම 3 බෙදීම 4යි x ගේ වෙනසක් වෙන්නේ නැහැ. සමානයි 3 බෙදීම 8යි කියලා එනවා. 3 බෙදීම 8යි කියලා එනවා. එතකොට අපිට දැන් පොදු හරයක් ඇවිල්ලා තිනවා 4යි x කියලා. මේකේ උඩින් එනවා 4 ඍණ 3 සමානයි 3 බෙදීම 8යි කියලා. දැන් මම චුට්ටක් සුළු කරනවා 4ෙන් 3ක් 1යි. 1 යට 4යි x සමානයි 3 බෙදීම
8යි කියලා එනවා. 3 බෙදීම 8යි කියලා එනවා. දැන් මම කරන්නේ හරස් කලින් ගන්නවා වගේ හරස් ගුණිතයක්. හරස් ගුණිතය දානවා. එතකොට මෙන්න මේ බෙදීමට සමාන ලකුණෙන් මෙහෙට තරම් යනවා ගුණ කිරීම 8ක් වෙනවා. 1 ගුණ කිරීම 8 සමානයි. මෙතන ඉන්න 3 මේ 4යි සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යද්දී 4x ගුණ කිරීම 4x බවට පත් වෙනවා. එහෙනම් මම චුට්ටක් සුළු කරොත් 8 සමානයි 12x කියලා එනවා. 8 සමානයි 12x කියලා එනවා. එහෙනම් x තනි කරන්න නම් මේ ගුණ කිරීම 12 මේට අරන් යනවා. එතකොට 8 බෙදීම 12 වෙනවා සමානයි x. හරි. දැන් අපිට උත්තරයක් ආවා. හැබැයි අපි මෙහෙම මේ උත්තරේ තියන්නේ නැහැ. මේ උත්තරේ 8යි 12යි දෙන්නම බෙදන එක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ තමයි 4. ඒ කියන්නේ අපි දැන් පිළිතුර තියද්දී පිළිතුර තියන්න ඕනි සරලම ආකාරය. හරිද? පිළිතුර තියන්න ඕනි සරලම ආකාරය. එතකොට 8යි 12යි බෙදන එක ඉලක්කමක් තියෙනවා. ඒ තමයි 4. දැන් 8 4ෙන් බෙදුවම 2ක් එනවා. 12 4ෙන් බෙදුවම 3ක් එනවා. එතකොට අපිට උත්තරේ x සමානයි 3ෙන් 2ක් කියලා එනවා. තවදුරටත් මේක සරල වෙන්නේ නැහැ. එහෙනම් තියන්න පුළුවන් සරලම ආකාරය තමයි මේ. 3ෙන් 2 සමානයි x නැත්නම් අපිට මෙහෙම තියන්න පුළුවන් x සමානයි 3ෙන් 2යි කියලා අවසාන උත්තරය ගන්න පුළුවන්. හරි. දැන් සරල සමීකරණ පසුගිය විභාග ගැටළු යටතේ තවත් සංකීර්ණ අවස්ථාවකට අපි එනවා. තවත් සංකීර්ණ අවස්ථාවකට. මේකේ දීලා තියෙනවා 2x ධන 1 බෙදීම 2 ඍණ x ඍණ 2 බෙදීම 3 සමානයි 2. x ගන්න තමයි අපිට තියෙන්නේ. හරි. දැන් මේකත් හරිය නිකන් භාග සංඛ්‍යා සුළු කිරීමක් වගේ. එතකොට මේක තියෙන්නේ හරය අසමාන භාග සංඛ්‍යා දෙකක්. හරය අසමානයි. එහෙනම් අපි කරන්න ඕනි හරය සමාන කරගන්න එක. ඒකට අපි පොදු හරයක් ගන්න වෙනවා. එතකොට පොදු හරය විදිහට ගන්නේ මේ දෙන්නාගේම හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය. එතකොට 2 3 කුඩා පොදු ගුණාකාරය කීයද? 2 3 කුඩා පොදු ගුණාකාරය තමයි 6. එහෙනම් 2 6 වෙන්න නම් 3ෙන් වැඩි වෙන්න ඕනි. 2 6 වෙන්න නම් 3ෙන් වැඩි වෙන්න ඕනි. හරියට මොකක් හරි දෙයක් කරනවද? ලවයටත් ඒ දේම අනිවාර්යයෙන්ම කරන්න ඕනි. එහෙනම් 2x ධන 1 කියන එක්කෙනත් අනිවාර්යයෙන්ම 3ෙන් වැඩි වෙන්න ඕනි. අඩු කිරීම 3. 3 6 වෙන්න නම් කීයෙන් වැඩි වෙන්න ඕනිද? 3 6 වෙන්න නම් 2කින් වැඩි වෙන්න ඕනි. එහෙනම් හරියට දෙයක් කරා නම් ලවයටත් ඒ දෙම කරන්න ඕනි නිසා x ඍණ 2ත් වැඩි වෙන්න ඕනි 2කින්. සමානයි 2. න ටිකක් සංකීර්ණයි. අපි මේ වරහන දැන් සුළු කරමු. 3 වරක් 2x එනවා අපිට 6x කියලා. 3 වරක් ධන 1 එනවා ධන 3යි කියලා. බෙදීම 3 වරක් 2 6යි. ඍණ මෙතන එනවා දෙවාරයක් x කොටු වරහන දාලා මොකද මෙතන ධන ලකුණත් එක්ක මම මේ ධන ලකුණ පැටලෙයි කියලා පොඩි බයක් තියෙනවා. හරිද? එහෙනම් මේ දෙකෙන් මේ x වැඩි වුණාම 2x මේ දෙකෙන් ඍණ 2 වැඩි වුණාම ඍණ 4යි. ඍණ 4යි. බෙදීම 6 සමානයි 2. හරිද? ඊළඟට අපිට දැන් පොදු හරයක් එනවා 6යි කියලා. මේ ටික කිසි ප්‍රශ්නයක් නැහැ. 6ix ධන 3 කියලා අපිට ලියා ගන්න පුළුවන්. මෙන්න මෙතන දැන් මේ ඍණ ලකුණත් එක්ක පැටලෙන හින්දා තමයි මම මෙතනත් වරහණක් දාගත්තේ. හරි දැන් අපි මේ වරහණ ආයෙ සුළු කරමු. ඍණ 2x ඍණ වතාවක් ධන 2x කියන්නේ ඍණ 2x. ඊළඟට ඍණ වතාවක් ඍණ 4 කියන්නේ ධන 4යි. සමානයි 2යි. ඊළඟට මම මෙහෙට එනවා. එතකොට එනවා 6ix ඍණ මේක දැන් සුළු කරමු. එතකොට සුළු වෙන්නේ මොනවද? සජාතීය පද තමයි සජාතීය පදත් එක්ක සුළු වෙන්නේ. එහෙනම් 6ix ඍණ 2x එනවා අපිට 4ix කියලා. 6ix ඍණ 2x 4ix. ඊළඟට ධන 3 ධන 4 ධන 7යි කියලා එනවා. බෙදීම 6 සමානයි 2යි.
දැන් මම හරස් ගුණ කරනවා මේ 6 මෙහෙන්. සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියනවා. 4x ධන 7 සමානයි දෙවරක් 6 කියලා එනවා. දැන් තුඩු කරොත් 4x ධන 7 සමානයි 12යි කියලා එනවා. එතකොට මම 4x මේ පැත්තේ තනි කරගත්තොත් 12 ඍණ 7 කියලා උත්තරේ එනවා. මේ පැත්තට උත්තරේ නෙවෙයි. අනිත් පැත්තට එනවා 12 ඍණ 7. ධන 7 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියේ බින්දා. එතකොට මට 4x එනවා 5යි කියලා. 12න් 7ක් ගියාම 5යි. එහෙනම් x එනවා මට මේ ධන 4 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියාම 5 බෙදීම 4ක්. හරි. දැන් බලන්නකෝ. මෙන්න මේ ආපු උත්තරේ හරයට වඩා ලවය විශාලයි. නේද? එහෙනම් හරයට වඩා ලවය විශාලයි කියන්නේ මේ ඇවිල්ලා තියෙන අපිට විෂම භාගයක්. එතකොට මතක තියාගන්න අපි උත්තරයක් විදියට කවදාවත් විෂම භාගයක් තියන්නේ නැහැ. එක්ක අපි මේව දශම සංඛ්‍යාවක් විදියට තියනවා. නැත්නම් මොකද්ද කරන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියනවා. එතකොට මෙයාව මම මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියනවා. එතකොට 5ට 4 ඒවත් කීයක් තියෙනවද? 5ට 4 ඒවා 1යි. එකක් ඉතිරි. එහෙනම් ඊළඟ මේ හරය ඒ විදිහට මෙතනින් ලියනවා. එතකොට 4න් 5 මිශ්‍ර සංඛ්‍යාවක් කරාම අපිට එනවා 1යි 4න් 1යි කියලා උත්තරේ. එහෙනම් x සමානයි 1යි 4න් 1යි කියලා උත්තරේ එනවා. හරි. දැන් මේ ගාන බලමු. දැන් මේ ගාන අරකටත් වඩා චුට්ටක් අමාරුයි. මේකේ අපිට දැන් මෙතර වෙලා හරයට ආවේ මෙන්න මේ අපි නොදන්න පදේ තනි එක්කෙනෙක් විදියට. දැන් මෙතන තියෙනවා x ඍණ 2. මෙතන 3 වතාවක් x ඍණ 2. හරි. මේකෙත් වෙනසක් නැහැ. අපි ගන්නේ පොදු හරය කියන සංකල්පෙම තමයි. හරිද? දැන් මෙතන මෙන්න මේ දෙන්නත් මේ හරයන් දෙක සලකවුවොත් මේ දෙන්නටම කොහොම පොදු එක්කෙනෙක් ඉන්නවා x ඍණ 2 කියන එක්කෙනා. මෙයාගෙත් x ඍණ 2 තියෙනවා. මෙයාගෙත් x ඍණ 2 තියෙනවා. එහෙනම් වෙනසකට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ x ඍණ 2 මේ 3ෙන් ගුණ වෙලා තියෙන එක. එහෙනම් මේ දෙන්නගෙත් අපි පොදු හරය ගද්දී ගන්න වෙන්නේ මොකද්ද? 3 වතාවක් x ඍණ 2 කියන එක්කෙනා තමයි පොදු හරය විදියට ගන්න වෙන්නේ. එහෙනම් 3 වතාවක් x ඍණ 2 පොදු හරය විදියට ගන්න නම් මෙයාගෙත් මේ x ඍණ 2 3ෙන් වැඩි වෙන්න ඕනේ. මෙයාගෙත් මේ x ඍණ 2 3ෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන x ඍණ 2 3ෙන් වැඩි වෙනවා. එහෙනම් උඩ එකත් අනිවාර්යයෙන්ම 3ෙන් වැඩි වෙන්න ඕනේ. ධන 2 බෙදීම 3 වතාවක් x ඍණ 2. එයාගේ වෙනසක් නැහැ. සමානයි 3ෙන් 1යි. ඊළඟට දැන් පොදු හරය එනවා මට 3 වතාවක් x ඍණ 2 කියලා. උඩින් එනවා 3 ධන 2 සමානයි 3ෙන් 1යි කියලා. උඩින් එනවා 5 බෙදීම 3 වතාවක් x ඍණ 2යි කියලා. සමානයි 3ෙන් 1යි. මම මෙහෙට යනවා. එතකොට දැන් මම කරනවා මෙන්න මේ හරයේ තියෙන මේ නොදන්න පදයේ සහිත ප්‍රකාශනය හරස් ගුණ කරලා ලවයට ගේනවා. මේ තුනත් මෙහෙට ගුණ කරලා ලවයට ගේනවා. එතකොට 5 ගුණ කිරීම 3 මම හරස් ගුණ දැම්මේ මෙහෙන් එනවා. එක වතාවක් 3 වතාවක් x ඍණ 2 කියලා. 3 වතාවක් x ඍණ 2. සුළු කරොත් 5 වරක් 3 15යි සමානයි 3 වතාවක් x ඍණ 2. දැන් මම වරහන් අයින් කරනවා 3x නෑ වරහන් අයින් කරනකොට අපි ලේසියටක් තියෙනවා. දැන් මෙතන මම වරහන් අයින් කරන්න යන්නේ නැහැ. මොකද මෙන්න මේ 15 කියන කෙනා 3ෙන් බෙදනවානේ. ඒකින්ද මම මේ 3 වරහන් ඉවත් කරන්නේ නැතුවම සමාන ලකුණෙන් අනිත් පැත්තට බෙදීම 3ක් විදිහට අරන් යනවා. එතකොට x ඍණ 2 තනි වෙනවා. එහෙනම් 15 3ෙන් බෙදුවම 5යි සමානයි x ඍණ 2. එතකොට මේ ඍණ 2 දැම්මා සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යනවා. එතකොට 5 ධන 2 සමානයි x. එතකොට x නැත්නම් 5යි 2යි 7යි 7 සමානයි x. ඒ කියන්නේ x සමානයි
7යි කියලා අපිට උත්තරේ එනවා. x සමානයි 7යි කියලා හරි. දැන් අපි ඊළඟ ගානට එනවා 2011 සාමාන්‍ය පෙළ විභාග ගාන. එතකොට මේකෙත් හරය සලකවම හරයේ දෙන්නටම පොදුයි 2x ධන 1 කියන එක දෙන්නටම පොදුයි. එතකොට මේ දෙන්නගේ පොදු හරය ගද්දි 2x ධන 1 කියන අනිවාර්යෙන්ම එන්න ඕන. එතකොට මේ හරයන් දෙකේ වෙනස තමයි මේ හරය දෙකෙන් වැඩි වෙලා තියෙනවා. එහෙනම් හරයන් දෙක සමාන කරගන්න නම් මේ හරයත් දෙකෙන් වැඩි වෙන්න ඕනි. එතකොට මෙයාගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙයා 2x ධන 3 බෙදීම දෙවාරයක් 2x ධන 1 කියලා එහෙම්මම එනවා. ඍණ මෙතන දැන් අපිට මේ හරය මෙයාට සමාන කරගන්න නම් දෙකෙන් වැඩි කරගන්න වෙනවා. 2x ධන 1 ඊළඟට මෙතන x ධන 1ත් මෙයා දෙකෙන් වැඩි කරපු හින්දා දෙකෙන් වැඩි කරන්න වෙනවා. දෙවාරයක් x ධන 1 සමානයි 6න් 1යි. සමානයි 6න් 1යි. හරි. දැන් හරයන් සමානයි. එහෙනම් මම පොදු හරයක් ගන්නවා. දෙවාරක් 2x ධන 1 කියලා. දෙවාරයක් 2x ධන 1 කියලා. එහෙනම් දැන් ලවේ එනවා මට 2x ධන 3 වෙනසක් නැහැ. ඔන්න ඍණ ලකුණක් තියෙනවා. පරිස්සමෙන් වැඩි කරන්න. ඍණ වතාවක් 2 ඍණ 2යි. ඍණ දෙවතාවක් x ඍණ 2යි x. ඊළඟ ඍණ වතාවක් 2 ඍණ 2යි. ඍණ දෙවතාවක් ධන 1 ඍණ 2යි. සමානයි 6න් 1යි. සමානයි 6න් 1යි. ඊළඟට හරය දෙවාරක් 2x ධන 1 උඩින් එනවා ධන 2x ඍණ 2x දෙනසු වෙලා බිඳුවක් බවට පත් වෙනවා. බිඳුවයි ධන 3 ඍණ 2 ධන 1යි සමානයි 6න් 1යි. දැන් මං හරස් ගුණිත දානවා. එතකොට මෙහි සමාන ලකුණේ දකුණු පැත්තේ තියෙන හරයේ තියෙන 6 වම් පැත්තේ ලවයට එනවා එක් වතාවක් 6යි කියලා සමානයි. මෙතන මේ හරයේ තියෙන කොටස දකුණු පැත්තේ ලවයට යනවා. එක් වතාවක් දෙවතාවක් 2x ධන 1යි කියලා. හරි. දැන් සුළු කරමු. 6 සමානයි දෙවාරයක් 2x ධන 1. මම දැන් මෙතන තරහන් සුළු කරන්න යන්නේ නැහැ. මොකද 6 කියන එකේන දෙකෙන් බෙදෙන හින්දා. එතකොට මම 2 සමාන ලකුණේ අනිත් පැත්ත අරන් යනවා බෙදීම දෙකක් කියලා. 2x ධන 1. එතකොට 6 දෙකෙන් බෙදුවම 3යි සමානයි 2x ධන 1. 2x ධන 1. ඊළඟට මම කරන්නේ මෙන්න මේ ධන 1 සමාන ලකුණෙන් අනිත් පැත්ත අරන් යනවා. එතකොට ඍණ එකක් වෙනවා. 3 ඍණ 1 සමානයි 2x. එතකොට 2 සමානයි 2x. x තනි කරන්න මේ දෙකෙන් මම මේ ගුණ කිරීම දෙක අනිත් පැත්තට අරන් ගියා බෙදීම දෙකක් වෙනවා. 2 බෙදීම 2 සමානයි x. එහෙනම් 1 සමානයි x නැත්තම් x සමානයි 1යි කියලා මට උත්තරේ එනවා. x සමානයි 1යි කියලා මට උත්තරේ එනවා. හරි. දැන් අපි 2013 ගානට එනවා. මේකෙත් හරය බැලුවම හරයේ x ධන 1 කියන එක දෙන්නටම පොදුයි. x ධන 1 දෙන්නටම පොදුයි. එහෙනම් වෙනස තමයි මේ x ධන 1 දෙකෙන් වැඩි වෙලා තියෙනවා. මෙයා වැඩි වෙලා නැහැ. එහෙනම් අපි සමාන කරගන්න නම් මේ x ධන 1ත් දෙකෙන් වැඩි කරගන්න ඕනේ. එතකොට මෙයාට කිසි වෙනසක් වෙලා නැහැ. දෙවතාවක් x ධන 1 ලවය 3 එහෙමම තියෙනවා. ධන මේ දෙන සමාන කරගන්න නම් මෙයාව දෙකෙන් වැඩි කරගන්න ඕනේ. මෙයාව දෙකෙන් වැඩි කරගන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ලවයත් දෙකෙන් වැඩි කරන්න වෙනවා. 5 බෙදීම 6. හරි. දැන් මට පොදු හරයක් එනවා. දෙවතාවක් x ධන 1යි කියලා. දෙවතාවක් x ධන 1යි කියලා. ලවයේ මෙතන 3 ඉන්නවා. දෙවතාවක් 1 2යි. සමානයි 5 බෙදීම 6යි. සමානයි 5 බෙදීම 6යි. එතකොට 5 බෙදීම
දේවතාවක් x ධන 1 සමානයි 5 බෙදීම 6යි. 5 බෙදීම 6යි. හරිද? දැන් මම හරස් ගුණිතය දානවා. හරස් ගුණිතය දැම්මම මේ 6 මෙහෙට යනවා. 5 වතාවක් 6 සමානයි 5 වතාවක් දෙවාරයක් x ධන 1. දෙවාරයක් x ධන 1. හරිද? දැන් මම මෙන්න මේ 5යි 2යි ඔය දෙකෙන් මේ දෙන්නගෙම මේ දෙන්න බෙදෙන හින්දා මේ විදිහටම මම සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියනවා. එතකොට මේ දෙන්නම ගුණ කිරීමක් මේ දෙන්නම ගුණ කිරීමක් සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් යද්දී බෙදීමක් වෙනවා. 5 වතාවක් 2 සමානයි දෙවතාවක් x ධන 1. දෙවතාවක් x ධන 1. එහෙනම් 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. එතකොට මෙතන 3 වරක් 1 3යි යට 1 වරක් 1 1යි. ඒක ලියන්න තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 3 සමානයි දෙවතාවක් x ධන 1 දෙවතාවක් x ධන 1 sorry දැන් මෙතන දෙක නැහැනේ. මේ දෙකත් එක්කම තමයි අරන් ගියේ. 3 සමානයි x ධන 1 3 සමානයි x ධන 1. එහෙනම් 3 මෙන්න මේ ධන 1 මම අනිත් පැත්තට අරන් ගියාම ඍණ 1 බවට පත් වෙනවා. 3 ඍණ 1 සමානයි x. එහෙනම් 2 3 1 ගියාම 2යි 2 සමානයි x. ඒ කියන්නේ x සමානයි 2යි කියලා මට අවසාන උත්තරේ එනවා. x සමානයි 2යි කියලා මට අවසාන උත්තරේ එනවා. හරි. සරල සමීකරණ යටතේන අද දවසේ අපි හදන අවසාන ගාන. මේ ගාන දීලා තියෙන්නේ සරල සමීකරණ ගොඩනැගීම යටතේ. එතකොට මේ සරල සමීකරණ ගොඩනැගීම කියන එක එන්නේ අපිට පේපරේදී එයාලා දෙනවා වචනයෙන් යම්කිසි විස්තරයක්. වචනයෙන්. හරිද? එතකොට මේ වචනයෙන් දෙන විස්තරය කියවලා අවබෝධ කරගෙන අපි මොකද්ද කරන්න ඕනි? අපි විසින් සමීකරණය ගොඩනගන්න ඕනි. එතකොට අපිට හොයන්න ඕනි පදයක් ගොඩක් වෙලාවට මෙයාලා දෙනවා. හරිද? ඒ වගේ ගානක් තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඒ තමයි 2009 සාමාන්‍ය පෙළ විභාගයේ ගාන. ඒ ගාන කියලා තියෙනවා පාදවල දිග a ධන 5 සහ 2a දෙවතාවක් a ඍණ 7 කියලා තියෙන ත්‍රිකෝණයක පරිමිතිය ඒකක 39යි කියලා. පරිමිතිය ඒකක 39යි කියලා. එතකොට ගානේ පළවෙනි කොටස අහලා තියෙනවා මෙම තොරතුරු ඇසුරෙන් සරල සමීකරණයක් ගොඩනගන්න. හරිද? හරිම සරලයිනේ. පාද තුන දීලා තියෙනවා පරිමිතිය දීලා තියෙනවා. මොකද්ද සම්බන්ධය? පාද තුනේ එකතුව තමයි ත්‍රිකෝණයක පරිමිතිය කියන්නේ. හරි. එතකොට දැන් සරල සමීකරණයක් ගොඩනගන්න තියෙන්නේ. ඒකට මම සම්බන්ධයක් ලියනවා. පාද තුනේ එකතුව සමානයි. පාද තුනේ එකතුව සමානයි පරිමිතියට. පාද තුනේ එකතුව සමානයි පරිමිතිය. හරිද? හරි. පාද තුනේ එකතුව එනවා a ධන 5 ධන දෙවතාවක් a ඍණ 7 සමානයි පරිමිතිය ඒකක 39යි. දැන් 39යි ඒකක. 39යි ඒකක. හරිද? හරි. ඔන්න ගානේ පළවෙනි කොටසට උත්තරේ. ඊළඟ ගානේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා මෙම සමීකරණය විසඳීමෙන් එහි අගය ලබාගෙන ත්‍රිකෝණයේ කෙටිම පාදයේ දිග ලබා ගන්න. හරි. අපි දැන් සමීකරණ විසඳමුකෝ. හරි. ආයෙම සමීකරණ ලියනවා a ධන 5 ධන දෙවතාවක් a ඍණ 7 සමානයි 39යි. ඒකක 39යි. හරි. a ධන a එනවා මට 2a කියලා. ධන 5 ධන දෙවතාවක් a ඍණ 7 2a ඍණ 14යි සමානයි 39යි. මෙතනින් එනවා මට 2a 4යි ඍණ 14 ධන 5 ඍණ 9 සමානයි 39යි.
එහෙනම් 4යි a සමානයි මේ ඍණ 9 අනිත් පැත්තට ගියම ධන 9ක් වෙනවා 39 ධන 9. මෙතනින් එනවා මට 4යි a සමානයි 4යි a සමානයි 48යි 39 9යි 48යි. එහෙනම් මට a ගන්න නම් 48 මේ ගුණ කිරීම 4 අනිත් පැත්තට ගියම බෙදීම 4ක් වෙනවා. a සමානයි කියලා වෙනවා 48 4ෙන් බෙදුවම 12යි කියලා. a සමානයි 12යි කියලා එනවා. හරි. a සමානයි 12යි කියලා ආවනම් අපෙන් ඊළඟට අහන්නේ මේක විසඳගෙන එහියගේ ගත්තා අපි දැන්. අපෙන් අහන ත්‍රිකෝණයේ කෙටිම පාදයේ දිග කීයද කියලා. අපි බලමු ත්‍රිකෝණයේ පාද තුන. ඔන්න එක පාදයක් එනවා a කියලා එයා 12යි. හරිද? ඊළඟට තව පාදයක් දීලා දිනවා a ධන 5යි කියලා. එයා එනවා 12 ධන 5 සමානයි 17යි. ඒකක 17ක් දිගයි. මේක ඒකක 12යි. මේක ඒකක 17යි. තව පාදයක් තියෙනවා අපිට. දෙවතාවක් a ඍණ 7 කියලා. මේකට දැම්මො. දෙවතාවක් a කියන්නේ 12 ඍණ 7. ඒ කියන්නේ දෙවතාවක් 12න් 7ක් ගියම 5යි. මෙයාගේ දිග 10යි ඒකක. ඒකක 10යි. අපෙන් අහනවා ත්‍රිකෝණයේ කෙටිම පාදයේ දිග. එහෙනම් මට එනවා කෙටිම පාදයේ දිග අහන්නේ. කෙටිම පාදයේ දිග. පාදයේ දිග. දැන් මට ආව පාද තුනේ දිග. එකක් ආව ඒකක 12යි අනික ආව ඒකක 17යි. අන්තිම එක ආව ඒකක 10යි. එහෙනම් අඩුමගේ තමයි ඒකක 10. එහෙනම් කෙටිම පාදයේ දිග සමානයි ඒකක 10යි. දැන් 10යි ඒකක. 10යි ඒකක. හරි. දැන් එතකොට සරල සමීකරණ පාඩමේ අර්ථේ සරල සමීකරණ පාඩමේ අර්ථේ ආපු පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම අපි සාකච්ඡා කරලා ඉවරයි. මම හිතනවා ඕගොල්ලෝ ඔයාලගේ දැන් මම කිව්වනේ මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මේ ටික උත්සාහ කරලා එන්න. අඩුපාඩු තිබ්බනම් මේ වීඩියෝ එක බලලා හදාගත්ත කියලා මම හිතනවා. හරි. අපි දැන් මේ වැඩේ පටන් ගත්තේ සමීකරණ පාඩමේ යද්දී. සමීකරණ පාඩමේ යද්දී මම අපේ ශාජික සර් කිව්වා සමීකරණ පාඩම කොටස් 3කට අපි උගන්වනවා. ඒකේ පළවෙනි කොටස තමයි සරල සමීකරණ. ඒ වෙද්දි සරල සමීකරණ සිද්ධාන්ත වීඩියෝ එක ඔයාලා දැන් බලලා තියෙන්නේ. දැන් මේකත් එක්ක සරල සමීකරණ පසුගිය විභාග ප්‍රශ්න වීඩියෝ එකක් දැන් බලලා අවසానයි. උඩ වීඩියෝ දෙකක් අවසానයි. ඊළඟට අපි සමගාමී සමීකරණ කොටසේ සිද්ධාන්ත ඔයාලට අරන් එනවා. ඉතින් අපිත් එක්ක දිගටම ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. ඕගොල්ලෝගේ විභාගයට අවශ්‍ය කරන සියලුම දැනුම හරිද? ඉතාමත් කෙටියෙන් අපි ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය සියලුම දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.